morning, sir. Good morning. How is it, guys? සුරේස් මොනවද විස්තර? මේ ටිකේ පොළොව ප්‍රශ්න වැඩි. ලොක්කගේ වැඩේ මට හැමතිස්සෙම කතා කරනවා. ඒ නිසා අපි ෆුල් ෆෝකස් එකේ ඉන්නවා. අනික ලොක්ක දෙන සමහර ඩියුටිස් අන්පැක්. හරියට මූල් පොත්. ඡන්දෙත් ළඟයි. We have to do our duties perfect. සර් ඒරියාගේ සමහර ඇක්ටිවිටීස් තියෙනවා ගොඩක් සැකසහිතයි. මම ඒක නිසා අනුරාධපුර ඩිවිෂන් එකෙන් කොස්තාපල 10 දෙනෙක් මරදානේ බොරැල්ලේ ඒරියා එකට ඇඩ්ජස්ට් කරා. මේ කට්ටියට අවශ්‍ය ඩියුටි ප්ලෑන් එක මම SI සුරේෂ් එක කතා කරලා අද සර්ට අප්ඩේට් ප්‍රොෆයිල් එකක් ගෙනාවා. Good move, guys. හුඟක් කාලයකට පස්සේ self motivate ඔෆිසර්ලා දෙන්නේ ඩිපාර්ට්මන්ට් එකට හම්බෙච්ච එක ලොකු හයියක්. Thank you sir. සර් මේ අමරසිංහ ප්‍රොෆයිල් එක එන්නෙම නරක පැත්තට හැරීගෙන ඉන්නේ. ගිය මාසේ මර්ඩර් දෙකේම මේන් සස්පෙක්ට් උනේ මිනිහා. මිනිහාගේ මිනිස්සුන්ට හොඳට සලකනවා. ඒක නිසා මිනිහා ඉන්න තැනක් නම් හොයාගන්නම වෙන්නේ නැහැ. මිනිහාගේ ගෝලයෝ මිනිහාට හරියම පක්ෂපාතී සර්. ඒ නිසා මිනිහාට ලං වෙන එක very difficult task එකක්. මම මේකට suitable person කෙනෙක් හොයලා කියන්නම්. මිනිහා හිතන විදියට හිතන කෙනෙක්. අනික මට අනික් බ්‍රාන්චස් වලින් මිනිහා ගැන කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා. මිනි මැරුම්, වංචා, දූෂණ ඒ වගේම තමයි කොළඹ පිට්පොකට් කලෙක්ෂන් එක. මිනිහා තමයි රන් කරන්නේ. සර් අපි මේකට ඉක්මනටම සොලියුෂන් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඔව් නැත්තම් පබ්ලික් ටිවි එකට ඒක ලොකු ප්‍රශ්නයක් සර්. එහෙනම් සර් ප්‍රොෆයිල් එක බලලා අඩුපාඩුවක් තියෙනවා නම් අපිට කියන්න. අපි එහෙනම් ගිහලා සර්. ඕකේ ඔෆිසර්ස්. සර් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම හොඳින් කෙරීගෙන යනවද? බැනුම් අහනවා. ඒ අතර ඉතින් වැඩ ටික කරන් යනවා. සර් ඇයි කලකිරීමකින් උත්තර දෙන්නේ? සර් සතුටකින් නෙවෙයිද මේ රටේ ජනතාව පාලනය කරන්නේ? මේ රට 30 වසර යුද්ධයකින් බේරගත්ත මට ගහන ගැහිල්ල. ඔයා නිකමට හිතලා බලන්න. මිනිස්සෙක් නිදහසේ ජොබ් එකක් කරන්නේ කාට මේ සිද්ධ වෙන්නද? මං හිතන්නේ සර් ඉන්නේ ලොකු හිත අමාරුකින් වගේ. ඔබතුමා TikTok Facebook එකෙන් බලනවද? අඩුම Instagram වත්? මෙච්චර කරපු මට මගේ අම්මට අප්පට ඉඳලා ඒ ගහන පෝස්ට් ඔයා දකින්නේ නැද්ද? සර් යුද්ධය ඉවර කළත් අවුරුදු 10කට වැඩි. මේ රටේ සංවර්ධනය ශීඝ්‍රවත් උනේ නැති නිසා නෙවෙයිද ජනතා විරෝධයට එන්නේ? වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒත් හැබැයි මුලාමතක જાතියකකින් ඔය දේ බලාපොරොත්තු වෙන්න බෑ. හැම දෙම අතට ගෙනත් දෙනකන් ආණ්ඩුවට විපක්ෂයට බැන බැන ඉන්න තමයි වෙන්නේ. සර් ඊළඟ ජනාධිපතිවරණයට සර්ගේ මොකක් හරි සැලැස්මක් තියෙනවද? සැලසුම් නම් ගොඩාක් තියෙනවා. අපි ඒක මේ වෙලාවේ කතා නොකර ඉමු. මොකද විපක්ෂුණත් ඔය ක්‍රියාත්මක කරන්න බැරි නෑ. ඒක ලොකු টপ සීක්‍රට් එකක්. එහෙමද? දේශපාලනය කියන්නේ රහසක් තමයි. අපේ දේශපාලනේ රහස් ජනතාව දන්නවනම් මගේ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් ඡන්ද ඉල්ලන්න වෙන්නේ නැහැ. පුතා ඔය ආටිකල් එකේ අවශ්‍ය දේවල් කපල කොටලා දාන්න. සර් දන්නවනේ මම පහුගිය අවුරුදු 10ක්ම සර්ගේ ගුණගී විතරයි ආටිකල් වල දැම්මේ. නැත්තම් අද මට මේ තැන ඉන්න වෙන්නේ නැහැ. බොහෝම හොඳයි. බොහෝම හොඳයි. ඔන්න ඔය විදියට රටේ අනිත් මිනිස්සුත් අපි ගැන හිතනවා පතනවනම් මේ පුටුව මගේ පවුලෙන් පිට යන්නේ. දැන් ඉතින් බලන්න අපි හොඳම මිත්‍රයා චීනේ. ඒ ජනාධිපති වෙනස් වෙන්නේ නැහනේ මල්ලි. ඉතින්
මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ අනාගතේ. ඔයාට ඉතින් මේවා තමයි. අර අනුරාධපුරේ ක්ලබ් වල වැඩේ බැලුවද? මොනවත් නැහැ. හරි ඩාලින්. ඉතින් තාත්තගෙන් ඉල්ලනවා කියලා හැමදාමත් ඉල්ලන්නද? මං ඔයාලගේ පානදුරේ ක්ලබ් ටිකක් කරලා දුන්නා. ආගේ කතා වැඩක් නෑ. මට මගේ වැඩේ කරලා දෙන්නකෝ. ජනාධිපතිගේ පුතා වුණාම කොහොමද? ඔවා පස්සේ මුලින් මට මගේ වැඩේ කරලා දෙන්න. තාත්තේ අර මුකන් ලෑන්ඩ් එකේ පොඩි ඔප්පියට ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක අර චීන කම්පැනි එකට දාලා සේල් කරලා මට ඒක පොඩ්ඩක් අද බලලා දෙනවද? හරි බයි පුතේ. තාත්තේ අර ක්ලබ් තුෂාර අනුරාධපුරයේ මේ ක්ලබ් එකක් දාන්න අපෙන් පර්මිෂන් උත් ඉල්ලුවා. ඒරියා එකේ මිනිස්සුන්ගේ සමිට සරුවේ. එතන පුතා බෝධියක් තියෙනවා. ඒ අවට මිනිස්සු කුපිත වෙයි අපි ඔය දේ කරොත්. මිනිස්සු මොනා හිතුවත් අපිට මොකෝ තාත්තේ. මම ඈන් බලන්න සිංගප්පූරුවේ යද්දී පන්සල ඔහම ක්ලබ් එක ඔහමනේ. තාත්තේ මගේ අර රොකට් එකේ පොඩි සිස්ටම් ෆේලිය එකක්. ඒක ෆික්ස් කරන්න මට ඩොලර් මිලියන් 2ක් මගේ අර චීන කම්පැනි එකට ට්‍රාන්ස්ෆර් කරලා දෙන්න පුළුවන්ද? මීට කලිනුත් ඔය ප්‍රොජෙක්ට් එකට ඩොලර් මිලියන් 6ක් ඉන්වෙස්ට් කරා නේද? මල්ලි තමසට පිස්සුද මේ ඡන්දෙත් අතලග මේ සැර ත්‍රිපක්ෂයට අපිට ඇටැක් කරන්න සබ්ජෙක්ට්ස් දෙන්න එපා. මම තාම මීටින් වලට ගියාම සර් මල්ලිගේ රොකට් එක තව ගියේ නැද්දත් අහනවා. අයියෝ අයියේ මේකේ මේ ෆයිනල් ස්ටෙප් එක. ඕකුන්ගේ කටවල් වැහි රොකට් එක මගේ නග්ගපු දවසට. අනේ ඔව් පුතේ. මේ මාස දෙක තුන යනකම්වත් ලන්ඩන් බැරි නම් ඕන තූත්තු කුඩියක ගිහිල්ලා ඡන්දෙන් පස්සේ එන්නකෝ. අනේ ඔය මගේ මල්ලි කීසර සෝෂල් මීඩියා වලින් වැඩිපුරම ගැහුවේ මල්ලිගේ රොකට් ප්‍රොජෙක්ට් එකට. තාත්තේ මේ වීක් එකේ මගේ පොකට් මනි එකට ලක්ෂ 20ක් දෙන්න පුළුවන්ද? හරි. මම දැන් දාන්නම්. සුදු තාත්තේ ඇලර්ට් එක නම් ආවා. thank you. මං එහෙනම් ගිහිල්ලා එන්නම් තාත්තේ. යන්නම් අයියේ. හැම අවුරුදු 5කට සැරයක්ම මට ප්‍රීති විරාජ් මතක් වෙන එක දැන් සම්ප්‍රදායක් වෙනවා. ඒකට මොකද සර්? සර් ඒවට මට හොඳට සලකනවානේ. ඉතින් සර් ඒ කියන්නේ වද වෙන්නේ. වද වෙනව නෙමෙයි මිනිස්සුયો. මම මේ කතා කරන්නේ මගෙන් වෙච්ච අඩුපාඩුවක් ගැන. ඒ අඩුපාඩුව සර්ටයි මටයි දෙන්නටම හොඳයි. මොකද නිතර දෙවේලේ හම්බ වෙනවට වඩා මේම හම්බ වෙන එකේ අගයක් තියෙනවා. ඒ වගේම ආකර්ෂණයක් තියෙනවා සර්. ඉතින් කොහොමද පව ජීවිතේ? ළමයි එහෙම ඉන්නවද? අනේ නෑ සර්. තව අවුරුදු 2ක් 3ක් යනකම් මම ඒ ගැන විෂන් එකක් ගන්න නෑ. අනික අපේ ජීවිතේ ගන්න රිස්ක් එක මට මේ ගැන නතාලියත් එක්ක කතා කරන්න බෑ දැන්. ලෝකෙට පේන්න මම බිස්නස්මන් කෙනෙක්. හැබැයි මගේ ඇක්චුවල් ඩියුටි එක රජුන් තනන එක බව දන්නේ සර්ුයි මමයි විතරයි. මට තේරෙනවා ප්‍රීති විරාජ්ගේ ස්පන්දනය. මේක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. විශ්වාසය, කැපවීම, result most important.
සර් ඔහොම කියද්දි මට අවුරුදු 10කට කලින් සර් කිව්ව පුංචි වචනයක් මතක් වුණා. I'm looking for a result oriented person. මම ඒ challenge එක ගත්තා. ඒක මගේ මුළු ජීවිතයම වෙනස් කරා. අනික සමාජයට කරලා මට ජීවිතේ හෙම්බත් වෙලා තිබ්බේ සර්. කිසිම හොදක් අහන්න නැහැ. කිසිම තත්ත්වයක් නැහැ. හැබැයි සර් දුන්න ඔපචුනිටි එකෙන් මං අද සමාජය ඔක්කොම පිළිගන්න මිනිස්සෙක් වෙනවා. ඒ නිසා මගේ ජීවිතේ ඉතුරු කාලෙත් මම මේ වෙනුවෙම ඩෙඩිකේට් කරනවා සර්. මම ප්‍රීතිවිරාජ්ට එන්න කිව්වේ හැමදාම ගන්න උදව් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ පාලන තන්ත්‍රය අතට ගන්න ප්‍රීතිවිරාජ් දීපු සපෝට් එක මම කවදාවත් අමතක කරන්නේ. මට ඒකට කවදාවත් ඔයාලට ස්තුති කරලා ඉවර කරන්නත් බෑ. කිසිම දෙයක් නැතුව හිටියේ මට තත්ත්ව නම්බුනාම මේ සියලු දෙයක්ම ලැබුණේ සර්ගේ ආශිර්වාදයෙන්. ඉතින් මේවා මගේ යුතුයකම් සර්. ඒ වුණාට ප්‍රීති ආණ්ඩුවේ නම දැන් දියර වෙලා ඉවරයි. මේ ඉදිරි අවුරුදු 5 තමයි අපේ රටේ හැම ළමයෙක්ගේම අනාගතය තීරණය කරන්නේ. සර් ඒ ගැන බය වෙන්න එපා. ඡන්ද කැම්පේන් එක මම හැන්ඩල් කරන්නම්. ඔය සෝෂල් මීඩියා පොඩ්ඩක් රඟලා හිට් ආටිස්ට් කෙනෙක් දාලා දේශාභිමානී ගීතයක් කිව්වනම් ඡන්ද ටික එන්නේ පට් ගාලා. මං හිතුවා ප්‍රීතිවක් අප්ඩේටඩ් කියලා. මං කිව්වේ බෑක්ඩේටඩ් කතාවක් සර්. අප්ඩේටඩ් කතාව කියන්නේ දැන් සොසයිටි එක අඳන්න ලේසි නෑ. what a smart. ඒ ඉවර වෙලා අවුරුදු 10ක් තිස්සේ රට කාලා රට විනාශ වෙලා තියෙනවා. මම next episode එක plan කරනවා. අපිට මාකට් කරන්න පුළුවන් එකම දෙයකට ඉතුරු වෙලා තියෙන national security එක විතරයි සර්. Right. That's too risky. මේක පක්ෂයට හෙත්තු ගැන්ඩුනොත් කොහොම හරි මගේ මුළු පරම්පරාවට ආත්ම 100ක් යනකම්වත් ආයි පාර්ලිමේන්තුවට අඩිය තියන්නවත් වෙන්නේ. මම ඒ රිස්ක් එක වාර ගන්නවා සර්. ප්‍රීති මේක එසේ මෙසේ රිස්ක් එකක් නෙවෙයි. මම දන්නවා සර්. සර් මට පුංචි උදව්වක් කරන්න. ඡන්දෙන් පස්සේ නතාලියටයි මටයි ෆ්‍රාන්ස් යන්න රෙඩි කරලා දෙන්න. ඒ හොඳටම ඇති. ඕකේ. මම ඒක කරලා දෙන්නම්. thank you sir. මට දවස් 3ක් දෙන්න. මම වැඩේ arrange කරලා සර්ට කෝල් එකක්. මොනවද අප්ඩේට්ස්? සර් ඉස්සෙල්ලා කදුමත් අපි අපේ මීටින් එකට එක්කගෙන මේ පාර අපි ඔපරේෂන් එක දියත් කරන්න ට්‍රයිඇන්ගල් වේ එකක් විදියට. Very good, Suresh. I am proud about your thinking pattern. thank you sir. සර් මේ වැඩේට ලොක්කාර කියපු මෑන්ව ඉන්ට්‍රොඩියුස් කරාද?
ඔව් අසේ මං හිතන්නේ මෙලහකට දුනියම ගෙනවෙත්. This isn't just a sunset, this the blood on the sky. The harbinger with secrets that they wanna deny. Every street a weapon, every shadow a threat. They cut the dirty deals, but they haven't won yet. The clock is ticking. Gallant faces are fused behind the minister smile. We deliver the news, satellites watching. Let the lens burn out. We're taking back the signal, no room for doubt. They built their empire on lies and concrete dust. The gilded cages built on our broken trust. We are the virus they couldn't anticipate. We crash the system, we control our own fate. Code on both satellite, we're the static in your head. Tomorrow you'll be dead. From the port city shell games to the trenches in the heat. Every track movement is a signal of defeat. We are the firebomb ghosts, running off the grid. Burn down a parliament, do what they forbid. Brought a firebomb ghost, running off the grid. Burn down a parliament, do what they forbid. දිවෙනේ අයිති මාත්‍යා. Good evening, Mr. Viraj. Meet my boys. SI Suresh, SI Asen, SI Patu. ස්ට්‍රේට් වේ අපි ප්ලෑන් එකට බහිමු. නතාලියා, can I have that? Sure, Preeti. Here. Thank you, sweetie. මේකයි ප්ලෑන් එක. වොලට් එකක් මෙච්චර ලොකු අපරාධකාරයෙක් වල්ලන්නේ. Viraj, what we can do with this wallet? Actually, this is not only a wallet. But it is a tracker. අපිට අමරසිංහ ගාවට යන්න පුළුවන් බෙස්ට්ම පාත් එක. ඒත් කොහොමද? කොළඹ පිප්පොකට් නෙට්වර්ක් එක රන් කරන්නේ අමරසිංහ. අමරසිංහ ගාවට යන්න නම් අපිට මේ wallet එක ගොඩක් උදව් වෙනවා. purposely අපි මිනිහා ගාවට මේ wallet එක ලැබෙන්න සලස්සන්න ඕනේ. That's our plan. ඒකෙන් අපිට පුළුවන් මිනිහාගේ ඩෙස්ටිනේෂන් එක live track කරගන්න. ඊට පස්සේ තියෙන මිනිහාව ඇරස් කරගන්න එක. But guys, මිනිහා වටේ ලොකු පිරිසක් ඉන්නවා. මැරෙන්න බය නම් මේ යුනිෆෝම් එක අඳින්නේ නැහැ. මේ පාර මම මිනිහාගේ හැම අපරාධයක්ම ඉවර කරලා තමයි පස්සේ බලන්නේ. නෑ සුරේෂ්. අපි මිනිහව Mr. Preeti Virajට බාර දෙන්න. But sir, he's a criminal. Make a direct ලොක්කගේ ඕඩ එකක් සුරේෂ්. This mission you have to do under supervision of Preeti Viraj. හැබැයි මේ ඔක්කොම plans පොලිසිය වෙන්න ඕනේ. මේ සීන් එකේ අපි ඉන්න බෑ. මෙහෙම අපි ජීවිත පරදුවට තියලා මහජන ආරක්ෂාව ස්ථාපිත කරද්දී රටේ නිලනොලත් නියෝජිතයන් මේවට අත පෙව්වම හරියද? සුරේෂ් වගේ යන් ඒජ් එකෙත් මම ඔයාට උත්තර හෙව්වා. ඔයාට උත්තර හොයනවා කියන්නේ කල්ඩි කොහෙනවා වගේ වැඩක්. ලොක්ක මේ ඔපරේෂන් එක ගැන full alert එකේ ඉන්නේ. So let's focus on our given task. මට මේ ඔපරේෂන් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඔව්. අයියා අපි අමර ප්‍රීති විරාජ්ට බාර දෙන්නේ. මටත් ඒක හිතා ගන්න බෑ. මේක අපි හිතනට වඩා රිස්කි ඔපරේෂන් එකක්. You track the body, but you can't fight back. And sell light down. The city is ours. Yeah. This isn't just a sunset, this the blood on the sky. The harbinger with secrets that they wanna deny. Every street a weapon, every shadow a threat. They cut the dirty deals, but they haven't won yet. The clock is ticking. Gallant faces are fused behind the minister smile. We deliver the news, satellites watching. Let the lens burn out. We're taking back the signal, no room for doubt. They built their empire on lies and concrete dust. The gilded cages built on our broken trust. We are the virus they couldn't anticipate. We crash the system, we control our own fate. Code on both satellite, we're the static in your head. Tomorrow you'll be dead. From the port city
shell games to the trenches in the heat. Every track movement is a signal of defeat. We are the firebomb ghosts, running off the grid. Burn down the parliament, do what they forbid. Brought a firebomb ghost, running off the grid. Burn down the parliament, do what they forbid. The dossier is loaded, this ain't a paper war. We're kicking down the door to settle the final score. The motorcade's rolling, that's a target for the show. The cost of silence, we collect it with a blow. They think they own the circuit, they run the whole machine. We're rewriting the firmware, making the city clean. We use the darkness, the chaos, the deafening sound to drag their corruption 6 feet under the ground. They built their empire on lies and concrete dust. The gilded cages built on our broken trust. We are the virus they couldn't anticipate. We crash the system, we control our own fate. Code on both satellite, with a static in your head. Tomorrow you'll be dead. From the port city shell games to the trenches in the heat. Every track movement is a signal of defeat. We are the firebomb ghosts, running off the grid. Burn down the parliament, do what they forbid. We are the firebomb ghosts, running off the grid. Burn down the parliament, do what they forbid. The red alert screams, but the signal's gone dark. Their every betrayal left a permanent scar. The Setua is a bonfire, the truth is the match. We seize the controls from the moment we detach. Hack the encryption, shatter the surveillance. This is our revolution, fueled by violence. Violence, 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 violence. අපිට අග්ගල මෙතනින් මාරු වෙනවා. ඒකට තමයි ලවන්නේ නැකෝ. දණ්ඩවත් මු බින්දට කොට කළාද? ඉංග්‍රීසි වෙන්නන්න සයින් නැහැ. මු මරකෝ යකෝ. අමරේ දැන් ටිකක් රෙස්ට් කරපන්. තව ටිකකින් උඹට කානිවල් පෙන්නන්න. ඔබේ මරකට මරනවා යකෝ. SI සුරේෂ් මගේ පාසල් එක රෙඩිද? එක්ස්කියුස් මී සර්. මොකක්ද මේ නඩුව? සුරේස් මේක තමයි අපි කතා කරගත්ත දේ. අමරසිංහව අපිට ප්‍රීතිරාජ්ට බාර දෙන්න වෙනවා. මට මීට වඩා මේකට ඉන්වෝල්ව් වෙන්න බෑ. සේම් හියර් SI සුරේෂ්. මොකද ඔයත් කරන්නේ ගවර්න්මන්ට් ජොබ් එකක්. මාත් කරන්නේ ගවර්න්මන්ට් ජොබ් එකක්. වෙනස තියෙන්නේ ඔයා අඳින යුනිෆෝම් එක.
ඒ වගේම වෙනස තියෙන්නේ අපේ ටාස්ක් එක. ඒ වගේම වෙනස තියෙන්නේ අපේ පර්පස් එකේ. ඒ වගේම ලොකුම වෙනස තියෙන්නේ අපේ සැලරි එක. ඒක හරියට අහසට පොළොව වගේ. ඒත් මුන්ගෙන් ගවර්මන්ට් එකට ඇති වැඩේ මොකද්ද ප්‍රීතිවිරාජ්? ඒක අපි ඡන්දෙන් පස්සේ ඉඳගෙන කතා කරමු. දැන් ඒකට වෙලාවක් නැහැ. Yeah. This isn't just a sunset, this the blood on the sky. The harbors choked with secrets that they wanna deny. Every street a weapon, every shadow a threat. They cut the dirty deals, but they haven't won yet. The clock is ticking. Gallon faces are fused behind the minister smile. We deliver the news, satellites watching. Let the lens burn out. We're taking back the signal, no room for doubt. They built their empire on lies and concrete dust. The gilded cages built on our broken trust. We are the virus they couldn't anticipate. We crash the system, we control our own fate. Code on both satellite, we're the static in your head. Tomorrow you'll be dead. From the port city shell games to the trenches in the heat. Every track movement is a signal of defeat. We are the firebomb ghosts, running off the grid. Burn down the parliament, do what they forbid. Brought a firebomb ghost, running off the grid. Burn down the parliament, do what they forbid. The dossier is loaded, this ain't a paper war. We're kicking down the door to settle the final score. The motorcade's rolling, that's a target for the show. The cost of silence, we collect it with a blow. They think they own the circuit, they run the whole machine. We're rewriting the firmware, making the city clean. We use the darkness, the chaos, the deafening sound to drag their corruption 6 feet under the ground. They built their empire on lies and චෝට මොකද්ද අපෙන් කරන්න ඕනේ? තමයි. ඇයි අපි හිරෙන් නිදහස් කරන් ආවේ? මිනිස්සෙක් හේතුවක් නැතුව මිනිස්සෙක්ට උදව් කරන්නේත් නැහැ. මිනිස්සෙක් හේතුවක් නැතුව මිනිස්සෙක්ට වෛර කරන්නේත් නැහැ. හේතුවක් තියෙනවා. මම උදව් කරපු හේතුවක් තියෙනවා. චෝට අපි මොකද්ද වෙන්න ඕනේ? මේක පොඩි ඇටැක් එකක් කමරේ. පොඩි ඇටැක් එකක් නෙමෙයි. මේකෙන් මිනිස්සු දසදහස් ගාණක් වුණත් මැරෙන්න පුළුවන්. මේක පට්ට රිස්කි වැඩක්. හැබැයි මේක කරලා දුන්නොත් අමරගේ ලයිෆ් එක සෙටල්, නිහාල්ගේ ලයිෆ් එක සෙටල්. මගේ ලයිෆ් එක. හරි සර්. අපි වැඩේ කරලා දෙන්නම්. ඔව් සර්. මාත් වැඩේට රෙඩි. මොකද අපිට නැති වෙන්න තරම් ජීවිතයක් නැහැ. என்ன சதீஷ் ரொம்ப நாளைக்கு அப்புறம் இந்த பக்கம் உங்களை பார்த்துட்டு போக வந்தேண்ணா அந்த அமரசிங்க கொடுத்த டீலை பார்த்து அமைச்சரே எப்படி சுகம்? பிருத்திவிராஜ் உங்களால நல்லா இருக்கு. கரெக்ட் டைமிங் as always. என்ன பிரச்சனை? நான் சதீஷ் அமைச்சரே கிட்ட அனுப்பியிருக்கிறேன். சரி பிருத்திவிராஜ். சதீஷ் இப்ப முன்னாடி தான் நிற்கிறான். இது அரசாங்கத்தோட வேலை, பார்த்து செய்யுங்க. இதுல என்ன இருக்கு? பிரச்சனை இல்லை பிருத்திவிராஜ். நீங்க எங்களுக்கு இந்த சீட்ல இருக்கிறதுக்கு செய்யறதுக்கு நாங்க பண்றோம். பிரச்சனை இல்லை. சரி, நான் அப்ப வைக்கிறேன் அமைச்சரே.
என்ன சதீஷ் இப்போ கவர்மெண்ட் ஹேண்டில் பண்ணுறீங்க போல. அப்படி இல்லைண்ணா, அமரசிங்க நல்ல மனுஷன். எந்த வேலை கொடுத்தாலும் பக்காவை செஞ்சு கொடுப்பான். அவனுக்கு ஏலா சொல்ல மனசு வருது இல்லை. இது அமரசிங்க டீல் இல்லை சதீஷ், திஸ் இஸ் கவர்மெண்ட் டீல். இது நாங்கள் நானாட்டத்தான் கொடுக்க வேண்டும். அவனை போயிட்டு வரேண்ணா. சதீஷ் பேசினதை நான் கேட்டுட்டு தான் இருந்தேன். நீங்க இதுல இன்வால்வ் எனக்கு சுத்தமா பிடிக்கல. அதெல்லாம் நான் பார்த்து போகிறேன். நானா முக்கதவே வச்சு பொடி எடுக்கட்டா? இந்த இந்த සතීෂ් කොල්ල එකක් දුන්නා. යන්න සතීෂ් මොනවද වෙන්න ඕනේ? නානා මේක ලොකු වැඩක්. රමේෂ් ඇමතිතුමා තමයි නානා හම්බෙලා කතා කරගන්නේ. LDD ප්‍රශ්න ඉවරුණාත් හරි රමේෂ් ඇමතිතුමාටයි අපිව මතක් කියලා තියෙන්නේ. කෙසෙල් වත්ත ෆ්ලැට් එක ඕපන් කරන දවසේ මට ඇමතිතුමා හම්බුණා. නානාව මතක් කරන්න කිව්වා. මට නානාට කියන්න මතකුණා. එහෙනම් ඇමතිතුමාට නානාව අමතක නෑ. ඇමතිතුමාගේ කොච්චර පවුනම් අපේ ආගම පිටින් යවන්න ඇද්ද? ඉන්ෂල්ලා. ලොකු බ්ලාස්ට් එකක් තමයි නානා ප්ලෑන් කරලා තියෙන්නේ. RDX සුසෙට් කොල්ල තුන් දෙනා තමයි රෙඩි කරන්නේ. මේ දවස්වල ආරක්ෂකංශය තදයි. ඒක චැලෙන්ජින්. බඩු ටික ඩිලිවර් කරගන්න තමයි අමාරු. කොල්ලෝ ආගම වෙනුවෙන් ඕනෙම දෙයක් කරයි. ගගයන් වෙනුවෙන් ඕනම දෙයක්. අක්කරේ පත්තෝ ඉඳලා චෙක් පොයින්ට්ස් ටික මග හරින විදියක් මම බලලා කියන්න සතීෂ්. කොල්ලෝ තුන් දෙනාගේ මොරාල් සතියෙන් හදලා දෙන්න. අපේ රාජ්‍යයකට දෙවි පිටුවාම ලැබෙන බෙනිෆිට්ස් එනවා දෙන්න වෙනවා. චෙක් පොයින්ට්ස් ටික අනිත්මාට කියලා මම ක්ලියර් කරලා දෙන්නම් නානා. නානා ගේම් එක ප්ලෑන් කරා. හරි සතීෂ්, අපි කෝල් එකක් ගන්න. මේක IS account එකට දාන්න මම ප්ලෑන් කරා. හරිද සතීෂ්? අද දෙක දහවල් දෙකට පමණ කොළඹ තදාසන්න ස්ථාන 3ක සිදු වූ
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකදී මිනිසුන් 150කට අධික ප්‍රමාණයක් මරුට. මෙම ප්‍රහාරය IS ත්‍රස්තවාදීන් විසින් සිදු කරා යයි දැනට නිගමනය කෙරේ. ගේම් මෙච්චර කෑපුල් ගැව්වත් මේකේ මොකක් හරි අඩුවක් තියෙනවා බා. එහෙම කියන්නේ. ආණ්ඩුවටත් ප්‍රශ්න. ඒ වගේම ඇමතිතුමා. ඇමතිතුමා හැමතිස්සෙම ඉන්නේ මොකක්ද ප්‍රශ්නක. මට තේරෙන්නේ නැහැ. මට ඊ ඇමතිතුමා කිව්වා අමරේවයි කලුනිහාලයි ඩුබායි වලට යවන්න කියලා. මම වීසා ටිකයි ටිකට්ස් එක arrange කරලා අමරේට කියන්න. එහෙමයි කොල්ලෙක් ඉන්නවා. අමරේට එහෙ වෙන්න ඕන දේවල් ටික ඌ arrange කරලා දෙයි. මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් මට කෝල් එකක් කියන්න. මොකෝ නාන මේ පැත්තේ. එහෙනම් ප්‍රීති අපි අපේ වැඩේ කළා. අපිට ලැබෙන්න තියෙන බෙනිෆිට්ස් කවදද ලැබෙන්නේ? ඒක ඇමතිතුමා වෙලාවට arrange කරා. Street dogs feast on the meek. Another shipment, the clock is burning. The devil's cut is what we see. Got a pocket full of promises broken, and a fist full of blood-soaked receipts. Where the poison, the promise unspoken, the cold heart thumping beneath the city streets. The cameras are shattered, the secrets are buried deep in the concrete beneath the estate. No heroes are coming, no hope is carried, just the awful weight of inescapable fate. Every shadow is moving, every breath a mistake. The smell of the wire burning raw and intense. Pray for a hell that your soul can take, 'cause there is no damn plea for self-defense. Guns and drugs, that's the black market heartbeat. Guns and drugs, hear the steel on the concrete. Run from the truth till your lungs start to fail you. This ain't a game, it's a slow, dirty trailer. A bullet's the only real signature. The final step on the
burn the papers, but the ghost sustains.
future.